අර කතානායකතුමා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමා කියපු පරිදි 2.2 ගාණක් තමයි පාරිභෝගිකයන්ගෙන් රෙජිස්ටර් වෙලා ඉන්නේ. දැන් ඒ රෙජිස්ටර් වෙලා ඉන්න අය අතරත් විදුලි බිල ආවහම ස්මාර්ට්ෆෝන් නොමැති අර නිකන් රුපියල් දැන් රෙජිස්ටර් වෙලා නැත්te 2.9 දැන් හැබැයි රෙජිස්ටර් වෙච්ච අය අතුරෙන් ස්මාර්ට්ෆෝන් නැති ඊටාම මේ කුඩා දුරකථන තියෙන අයකින් කම්ප්ලේන් එකක් තියෙනවා. ඒගොල්ලොන්ට SMS එක කියන විශේෂයෙන් වැඩි හිටියන්. ඒගොල්ලන් දකින්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ දන්නේම නැතුව ඇවිල්ලා එකපාරට කරන්ට් එක කපලා යනවා කියලා. දැන් කරන්ට් එක කියලා කියන්නේ විදුලිය කියලා කියන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක්. එතකොට ඒක ටෙලිෆෝන් කෝල් එකකින් හරි රිමයින්ඩර් එකක් දීමේ ක්‍රමවේදයක් නැද්ද? එකපාරට ගිහලා මේ කපලා දාන්න නැතුව මේ ඒ අයට මේ මොකද ඒ කැපුවම තව ගාණක් ගෙවන්න එපා අය ගන්න. හරිද? ඉතින් ඒක විදුලි බල මණ්ඩලයේ සැලසුම් සහගතව මේ කරනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. මොකද කැපුවම තව ගාණක් ගෙවන්න ඕන. එහෙම කපන්නේ නැතුව එකපාරට රිමයින්ඩර් එකක් දෙන්න ක්‍රමයක් තියෙනවද දුරකථන මාර්ගයකින්? ටෙලිෆෝන් කෝල් එකක් දීලා. දැනට එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ක්‍රමයක්. ඇත්තටම මැසේජ් හරහා තමයි මොකද මාසයයි දවස් 16කට එහා ගියාට පස්සේ තමයි විසන්දි වීම කරන්නේ. ඒක දැනුම් දීලා තියෙන දිගටම එහෙම තමයි දැනට කරන්නේ. මොකද ඒකට යන විදුලි ඒකට යන වියදම විශාල වන නිසා තමයි මේක අඩු කිරීමේ ඒක පාරිභෝගිකයන් දිවීමේ කටයුත්තක් විදිහට තමයි යන්නේ. කියලා නෙමෙයි. හරිද? එකපාර කපන්න නැතුව කැපුවාම ඒ පාරිභෝගිකයා රුපියල් 3000ක් දුකේද ගෙවන්න තියෙනවා. ඒක නොකර දැන් ඒ අයට සමහරලාට දකින්න කුඩා ෆෝන් එක තිබ්බාම ඒගොල්ලන්ට මේ රිමයින්ඩර් කෝල් එකක් දෙන්න බැරිද? බිල අහවල් දවසට කලින් ගෙවන්න නැත්නම් කපනවා කියලා ඉවරලා. ගරුකතානායකතුමනි අපි අවශ්‍ය මේ තාවය බලලා මොකද මොන ක්‍රමයක ක්‍රියාත්මක කරත් පොඩි ප්‍රතිශතයක් ඇත්තටම ඒවට ප්‍රතිචාර දැක්වීමේ අඩුපාඩු තියෙන මොකද මේක රෙජිස්ටර් කරගෙන තියෙන්නේ ඒගොල්ලන්ව දැනුවත් කරලා. ඉතින් ඇත්තටම කෝල් එකක් දෙනවා කියන්නේ තවත් මුදලක් සහ ඒකට අපිට යොදවන්න වෙනවා කාර්ය මණ්ඩලයක්. ඒ මිලත් බලලා තමයි අපිට කරලා තියෙන්නේ. ඕන දෙයක් කරනකොට 103කට ආසන්න ප්‍රමාණයක් කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඒක අපි මේ අතර වැඩ කරත් අපිට තියෙන පාර්ලිමේන්තුව ඇතුළේ ඔය වගේ ප්‍රතිශතයක අඩුපාඩුවක්. ඉතින් ඇත්තටම තාක්ෂණයත් එක්ක ඉදිරියට යන අපි දැනුවත් කරනවා. ඒ වගේම එහෙම ප්‍රශ්නයක් ආවොත් අපිට ඉදිරිපත් වුණොත් අපිට ඒක ඉදිරිපත් කරන්න මේකට සැලසුම් කරන්න පුළුවන්. අර ජෙනරලි කරන්න ගියාම ලොකු වියදමක් යනවා. ඔකට කෝල් සෙන්ටර්ස් දාගෙන ලොකු වැඩක් තියෙනවා. මම ප්‍රශ්නයක් අහන්න නැහැ. ඉතින් එමෙතුමා කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඔක පිළිගන්නේ නැහැ. දැන් අධිකරණ එමෙතුමාත් ඔව් කියලා ඔළුව වැනුවා ඉස්සෙල්ලා. හරිද? මේක දීර්ඝකාලීනව කළ යුතු දෙයක් නෙමෙයි. අඩු ගන්න යම් කාලයකට අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉන්න තැන් වලට මේක මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න. මම නම් කියන්නේ මේක මණ්ඩලයේ කපටිකමට කරන්නේ. මොකද කැපුවම රුපියල් 3000ක් ගන්න වෙනවා. ඉතින් රිමයින්ඩර් කෝල් එකක් දෙන්න රුපියල් 3000ක් එන්නේ නැහනේ. අනිත් එක එමෙතුමා අපි කියමු දුරකථන ටෙලිෆෝන් කෝල් එක වියදම කීයද? අපි කියමු ටෙලිෆෝන් කෝල් ලක්ෂයක් ගියා. හරිද? කීයද යන්නේ වියදම? ඒක උත්තර පිළිගන්න බෑනේ. ටෙලිෆෝන් කෝල් එක ගාණ කීයද එමෙතුමා? එතකොට කෝල් ලක්ෂයක් ගියොත් මාසෙකට කීයද වියදම? ඒ උත්තර පිළිගන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා වගේ මේ උගත් ඉංජිනේරු මේ ඇමතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරයි කියලා. ඔయిత වැඩිය පොඩකිනේ. දැන් මගේ අවස්ථාවනේ. මගේ දෙකුණ අතුරු ප්‍රශ්නේ. ඒ නිසා ඔయిత වඩා ඔහම උද්දච්ච උත්තර දෙන්නේ නැතුව සානුකම්පිතව සලකා බලන්න මේ අහිංසක මිනිස්සු. මොකද කවුරුහරි මේ බිල ගෙවන්න පුළුවන්කම තියෙදි නොගව ඉන්නේ නැහනේ. ඒතකොට මේ ඉතා අමාරු උදවිය ඉන්නේ. ඒ නිසා ඒකන මම ඔබතුමාගෙන් උත්තරය බලාපොරොත්තු වෙන්නේ සානුකම්පිතව හිතන්න. ගරු රවි කරුණානායක මහතා